ජපන් අකුරු ලිවීමේ මාස්ටර් කෙනෙක් වෙන්න. දෙවෙනි පියවර. කතකනා. අද කතකනා වීඩියෝ මාලාවේ 9 වෙනි වීඩියෝ එක. කොනිච්චිවා කියලා පිළිගන්නවා සේකෝ ජපන් YouTube channel එකත් එකතු වෙලාගෙන ඔයගොල්ලෝ සියලු දෙනෙක්ම. ඉතින් අද අපි ඉගෙන ගන්නේ කතකනා හොඩියේ රාතීරුව. රා රි රු රේ රෝ. පළමු අක්ෂරය රයන් පියවර 2යි. දෙවන අක්ෂරය රියන් පියවර 2යි. හිරගන අක්ෂරයටම තරමක් සමානව වලට පේනි. නමුත් ඒක අර රවුන්ඩ් ගතිය ටිකක් අඩුයි හිරගන අක්ෂරයට වඩා. ඊළඟ අක්ෂරය රියන් පියවර 2යි. රාතීරුවේ ඊළඟ අක්ෂරය රේ පියවර 1යි. අවසාන අක්ෂරය රෝ පියවර 3යි. හොඳයි අපි දැන් බලමු මේ වෙනකන් ඉගෙනගත්තු කතකනා අක්ෂර ඔයගලන්ට කොච්චර දුරට මතකද කොච්චර ඉක්මනට කියවන්න පුළුවන්ද කියලා. දෙරිබරි දෙරිබරි. රෝස් රෝස්. සාකුරු සාකුරු. අමෙරිකා අමෙරිකා. ඕස්ට්‍රේලියා ඕස්ට්‍රේලියා. ඉගිරිස ඉගිරිස. තෙරේබි තෙරේබි. රජියෝ රජියෝ. ඉතින් අපි අද ඉගෙන ගත්තේ කතකනා හොඩියේ රාතීරුව. අදත් සේකෝ ජපාන් YouTube channel එකට එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි. ඉතින් නැවතත් මතක් කරනවා subscribe කරලා නැත්නම් මේ දැම්මම subscribe කරන්න. ඒ ඔයගොල්ලෝ වගේම තවත් ජපාන් ඉගෙන ගන්න ඉන්න අනිත් යාළුවන්ටත් අනිත් අයට හැමෝටම ඒක උදව්වක් වෙයි කියලා හිතනවනම්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙනතුරු ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම සයෝනාරා.